රයිට් අයිබෝවන් සුබ දවසක් යන්නේ ඇකඩමි ඔන්ලයින් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න සියලු දෙනාම ඉතාමත් ආදරෙන් පිළිගන්න. ඉතින් අද නම් ඇත්තටම රේසින් ආර්ට් කරන්න නෙමෙයි යන්නේ. නමුත් රේසින් ආර්ට් වලට වැදගත් වෙන items ටිකක් unboxing කරන්න යන්නේ. මොකද මම ගොඩක් වෙලාවට මට අවශ්‍ය කරන බඩු මම ඔන්ලයින් තමයි ගෙන්න ගන්න හේතුව මොකද සමහර items අපිට ගන්න නැහැ කඩවල වල අවශ්‍ය දේ. නමුත් සමහර ඒවා අපිට ඔන්ලයින් තියෙනවා ගණන් අඩුයි. ඒ නිසා ඔන්ලයින් ගෙනාගත්තාම අපිට අවශ්‍ය දේ ටිකක් හොඳට හොයලා බලලා ගෙන්න ගන්න ඕන. මොකද සමහර වෙලාවට අපි පේන දේ නෙමෙයි අපිට එන්නේ. ඒ නිසා හොඳට ඒකේ තියෙන ඩිස්ක්‍රිප්ෂන් ඔක්කොම කියවලා අපිට ඕඩර් කරගත්තාම අපිට ටිකක් අඩුවට ගන්න හැකියාව තියෙනවා. මොකද ඔබ නිතරම කියන්නේ ඔබ මේක ව්‍යාපාරයක් හැටියට කරනවා නම් අනිවාර්යෙන් ඔබට හරි අවශ්‍ය බඩු තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා මම ගොඩාක් බඩු ගෙන්න ගත්තා මගේ වැඩවලට. ඉතින් මම තව බඩු ටිකක් ගෙන්න ගත්තා ඔන්ලයින් එකෙන්. ඒක මම අන්බොක්සින් කරලා ඔබට පෙන්වන්න යන්නේ. රයිට් අපි බලමු මොනවද තියෙන්නේ කියලා. රයිට් ඉස්සෙල්ලාම අපිට රේසින් පෙන් හදනවා නම් ඒකට මෝල්ඩ් දෙකක් එක මේක ඇත්තට මේ ඔක්කොම එකම පැක් එකේ එන්නේ. මම මේ පැක් එකේ තියෙන අයිටම්ස් ටික කියන්නම්. ඒකට එනවා පෙන් හදන අයිටම්ස් තුනක් එනවා. වර්ග තුනක් එනවා. මේ බලන්න. වර්ග තුනකින් තියෙන්නේ. රයිට්. මේකෙන් විවිධ විදියට ඒ කියන්නේ මේ වර්ග තුනට හදාන්න පුළුවන් මේක හොඳ සිලිකොන් මෝල්ඩ් එකක්. රයිට්. ඊළඟට පෑන් බටර් 10ක් එනවා. රයිට්. අපිට පෑන් 10ක් හදන්න පුළුවන්. ඊට පස්සේ ඉවරුනාට පස්සේ අපිට ඕන නම් තවත් අරගෙන හදන්න පුළුවන්. ඊට පස්සේ මෙතන එනවා බුක්මාර්ක් තුනක් එනවා. බුක්මාර්ක් මෝල් තුනක් එනවා. එපා. අතන මම ළඟ බුක්මාර්ක් මෝල් දෙකක් තියෙනවා. නමුත් ඒක මීට වඩා මම පෙන්නන්න මේ පොඩි. මේක ටිකක් දිගයි. ඉතින් මේකත් මාරු විදිහට වටිනවා. රයිට්. ඒ ටික එනවා. ඊට පස්සේ බුක්මාර්ක් වලට දාන්න අවශ්‍ය ටැක්ස් ටිකක් එනවා. හොඳ නැහැ මොකද මේකට කියන නම කියලා. රයිට්. බුක්මාර්ක් ලස්සන කරගන්න ඒක. රයිට්. අතන මම අයිටම් 13ක් ගෙන්න ගත්තා මේ එකක්. රයිට්. මේක දියන්න පැත්තකින්. මේක මම print කරගත්ත දෙයක් මගේ වැඩවලට ඔන්ලයින් ගෙන්න ගත්ත දෙයක් නෙමෙයි. ඊට පස්සේ මෙතන dry flowers ටිකක් තියෙනවා. ඒ බලන්න. මේ පැකට් එකේ වර්ග කීපයක් තියෙනවා. ඉතින් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ගොඩක් හද කරලා ගන්න ඕනේ නැහැ. නැත්නම් මේ මල් කැඩෙනවා. රයිට්. ඊට පස්සේ මම මගේ කලර් සෙට් එක මදි නිසා මම තව කලර් සෙට් එකක් ගෙන්න ගත්තා. මේකත් පිග්මන්ට් කලර්ස් මේ බලන්න. කලර් 24ක් තියෙනවා මේකේ. මම අරලා පෙන්නන්නම්. අනිත් එක මේ කලර්ස් ගෙන්න ගන්නකොට පොඩ්ඩක් ඔබ හොඳට බලලා ගෙන්න ගන්න ඔන්ලයින් ගෙන්න ගන්න ඕන විශේෂයෙන්. මොකද නැත්නම් ඔබට හොඳ ක්වොලිටි එක වෙන්නේ නැති වෙන්න පුළුවන්. රයිට්. මේ බලන්න. පොඩි ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඉතින් ගොඩක් යූස් කරන්න පුළුවන් මේක. එක එක වර්ග තියෙනවා. කලර් 24ක් නේ. මේක පිග්මන්ට් කලර්ස්. හරි. ඊට පස්සේ මම සමනල්ලුන්ගේ තියෙන පොඩි මේව ටිකක් ගෙන්න ගත්තා. මේකත් අපිට පුළුවන් අපේ ඩිසයින් වලදී අලවන්න. මේක මම හිතන්නේ ස්ටිකරයක් තියෙන්නේ. ස්ටිකරයක් තියෙන්න ඕනේ බලමු. රයිට්. ඒකේ. ඊළඟට තව මම ගෙන්න ගත්ත සිල්වර් කලර් එකකින් පොඩි টොප් අප් ටිකක් මේ බලන්න. දැන් මොනවද ගෙන්නම් කියලා. ඒ කියන්නේ අපිට පුළුවන් මේකේ තියෙනවා තරු තියෙනවා. ඊට පස්සේ මල් වර්ග තියෙනවා, ස්ටාර්ස් තියෙනවා. ඒ වගේ එක එක පොඩි කෑලි තියෙන අපිට අපේ වැඩේ ලස්සන කරගන්න මේවා අලවන්න පුළුවන් පොඩි අයිටම්ස්. අතර මේ වගේ දේවල් සමහරට අපිට කඩෙන් ගන්න නෑ. ඉතින් ඔන්ලයින් ගෙන්න ගන්න එක ලේසි. ඊට පස්සේ මම තව ගෙන්න ගත්තා මොනවද මේ ඇල්කොහොලික් කලර් එක. මේකත් කලර් එකක්. ඇත්තට මේක ඇල්කොහොලික් එකක්. ඉතින් මේක වෙනස තියෙන්නේ මේක අපි පොඩි ඩ්‍රොප් එකක් දැම්මට පස්සේ මේක හොඳට විහිදෙනවා. ඒකයි තියෙන වෙනස. මේක අනික ට්‍රාන්ස්පරන්ට් කලර් එක වගේ තමයි තියෙන්නේ. ඊට පස්සේ මම ගෙනාවා ෆිනිෂින් කිට් එකක්. ෆිනිෂින් කිට් එක කියලා කියන්නේ ඔබ දන්නවා මේ
රේසින් ආර්ට් හැදුවට පස්සේ මේවා ෆිනිෂ් කරන්න ඕනේ. ඒ කියන්නේ වටේ තියෙනව කපන්න, ගාන්න, මදින්න ඒ වගේ ගොඩක් දේවල් කරලා තමයි ෆයිනල් තත්ත්වයට ගන්න. ඉතින් ඒ නිසා ඒකට අවශ්‍ය කරන ටූල් කිට්ස් එකක් ගෙනාවා. ඉතින් මේකේ ටූල්ස් ගොඩක් තියෙනවා. මේ බලන්න පොඩි අපිට මදින්න පුළුවන් අල්ලගන්න පුළුවන් බ්‍රෂ් එක වගේ එකක් තියෙනවා. ඊට පස්සේ තව පීරි වගේ ටිකක් තියෙනවා. මේ ඔක්කොම මදින්න පුළුවන් මේ බලන්න. මේ අපිට මේව අරගෙන එහෙම මදින්න පුළුවන්. හරි මොනවා හරියම ඒව අවශ්‍ය විදිහට පාවිච්චි කරන්න පුළුවන්. right? ඒකේ තියෙනවා ටූල් පහක්. ඒකත් මාර වටිනවා. ඊට පස්සේ තව ඒ වගේම තව බ්‍රෂ් එකක් තියෙනවා. මේ දෙපැත්තෙම තියෙන නිකන් වැලි කඩදාසි. ඊට පස්සේ පින්සලක් එනවා. right? ඊට පස්සේ පොඩි ටවල් එකක් එනවා. ඊට පස්සේ තව ලොකු පින්සලක් එනවා. ඊට පස්සේ වතුරක් එනවා. ඔය ටික තමයි මේකේ තියෙන්නේ. තව එකක් ඊට පස්සේ මේකේ තියෙනවා වැලි කඩදාසි කීපයකුත් තියෙනවා. මොකද මේක ෆිනිෂින් කිට් එකක් නේ නිසා වැලි කඩදාසි අත්‍යවශ්‍යයි. ඒ ටික තියෙනවා ඒකේ. ඊළඟට මට අවශ්‍ය කරන මේ කීටැක්ස් වලට අවශ්‍ය කරන රින්ග්ස් මොනවද මන් දැන් ඔයගෙට කියන්නේ රවුන්ඩ් එක තම සිල්වර් පාටයි ගෝල්ඩ් පාටයි තියෙන එක එක සයිස් වලින් මේකේ සයිස් කීපයක් ගොඩක් තියෙනවා බලන්න මේක ටිකක් ලොකුයි මේක පොඩි ඒ විදිහට සයිස් වර්ග කීපයක් තියෙනවා මේකේ තාමත් වැදගත් මේ බොක්ස් එකක් ගෙනාවා මම දැන් මේකේ ගොඩාක් තියෙනවා පාවිච්චි කරන්න පුළුවන් සෑහෙන කාලයක් අපිට ඊළඟට තව ටිකක් මම ගෙනාගත්තා මේකත් අපිට එක එකව දාන්න මම දන්නේ නැහැ මේකට මොනවද නම කියනනම් කියන්නේ කියලා බලමු තියෙනවා කියලා නම නෑ මේකත් ඇත්තටම කලර්ස් එකක් ඒ කියන්නේ පොඩි පොඩි කැට වගේ දා කියන්නේ අඟල් කැට වගේ ඉතින් මේකත් අපිට එක එක වැඩ වලට ලස්සන වෙන්න දාන්න පුළුවන් මම දන්නේ නැහැ මොකද්ද මේකට කියන දෙයි කියලා මේකේ තියෙන පැකට් ගොඩක් තියෙනවා මේ එක එක වර්ග වලින් මේ මේකත් ඉස්සරහට අපට අවශ්‍ය රේසින් ආර්ට්ස් වලට පාවිච්චි කරලා අපිට දෙන්න පුළුවන්. right? right. ඊට පස්සේ තව කීටැක්ස් වලට අවශ්‍ය කී චේන් ටිකක් අරන් ආවා. සිල්වර් කලර් එකුනේ ගෝල්ඩ් කලර් එකුනේ. මොකද මගේ තිබ්බ ටික ඉවරයි කීටැක් හදලම. ඊට පස්සේ තව টොප් අප් ටිකක් තියෙනවා. මේකෙත් තියෙන්නේ මල් වගේ ඩ්‍රයි ෆ්ලවර්ස් ටිකක් තියෙන්නේ. මම එකක් ඔබට පෙන්නන්නම් මේ බලන්න. හරි ලස්සන මල් ටිකක් තියෙනවා. right? ඒක ඊට පස්සේ තව මම සිලිකොන් මෝල්ඩ් ටිකක් ගෙනාගත්තා. මේකේ විශේෂත්වය තමයි මම කලින් හදපු කෝස්ටර් මේ තියෙන කෝස්ටර් මේ හදපු කෝස්ටර් වලට මේක සෙට් එකක් ඇත්තට. මේ බලන්න. එකක් ගලවලා පෙන්නන්නම්. මේකේ තියෙනවා රවුන්ඩ් එකයි ස්ක්වයර් එකයි දෙකක් තියෙනවා. මේකේ තියෙනවා මෝල්ඩ් හතරක්. ඒ කියන්නේ කෝස්ටර් හතරක් හදන්න පුළුවන් එකවර. සහ ඒක රඳවන ස්ටෑන්ඩ් එකක්. මේක අපිට මේ විදිහට රඳවන්න පුළුවන් මේ ටික හදලා right මේක සෙට් එකක් ඇත්තටම ඒකත් ඉතාලම තමයි ඉස්සරහට බලා ගන්න පුළුවන් මම මේකේ එකක් ඩිසයින් කරලා ඔබට පෙන්නන්නම් right මේක රවුන්ඩ් එකයි ස්ක්වයර් එකයි දෙකම තියෙනවා ඉතින් right ඒක ඊට පස්සේ තව සිලිකොන් මෝල්ඩ් එකක් ඊට පස්සේ මම තව සිලිකොන් මෝල්ඩ් එකක් ගෙන්න ගත්තා මම මේක ඇත්තටම ගෙත් එකත් විශේෂ වැඩකට හේතුව මොකද අපි කීටක් හදපුවාම කීටක් එක්ක අපිට සයිඩ් එකේ තියන්න තව පොඩි කීටක් හදන්න පුළුවන් ඒකට මේ බලන්න කොටුවත වර්ගයක් ඊට පස්සේ මේ ස්ටයිල් එක ඊට පස්සේ මේක ඊට මේ රවුන්ඩඩ් ඊට පස්සේ රවුන්ඩ් මේ හાર્ට් ෂේප් එක මේක ඊටමත් වැදගත් ඒ නිසා මම මේ ටික ඇත්තටම මගේ අවශ්‍ය නිසා ගෙන්න ගත්තා ඉතින් ওই ටික තමයි ගෙන්න ගත්තේ ඔක්කොම අයිටම් 13ක් තියෙනවා රයිට් ඉතින් එහෙනම් ඔබට පුළුවන් ඔබට අවශ්‍ය කරන කස්ටමයිස් ඩිසයින් ටික අපෙන් ලබා ගන්න මම හැමදාම මතක් කරනවා වගේ මතක් කරන්න වෙබ්සයිට් එක
www.maruwata.com කියන වෙබ්සයිට් එක නැත්නම් Maruwata online page එකට Facebook page එකට ගිහිල්ලා ඔබට order කරගැනීමේ හැකියාව තියෙන නිසා ඔබට අවශ්‍ය හැම දෙයක්ම දැන් දෙන්න පුළුවන් අපිට. නම් ඔබට heart shape පෙන්නවා, key tags පෙන්නවා, earrings පෙන්නවා, ඊට පස්සේ coaster පෙන්නවා. ඉතින් ඒවා ඩිසයින් කරන්න අවශ්‍ය කරන අනිත් හැම බඩුවක්ම තියෙනවා. ඉතින් ඔබට පුළුවන් ඔබේ order එක අපිට බාර දෙන්න. එහෙනම් සියලු දෙනාටම ජය වේවා.